හෙලෝ එවරිවන්. අද මං ඔයාලට පෙන්නන්නේ අපේ තාත්තා ගෙදර නැති දවසට අපේ දවස කොහොමද ගෙවෙන්නේ කියලා. තාත්තා අද උදේ 5 වෙනකොටම පිරිමි ළමයි ටෙලිඩ්‍රාමා එකේ ෂූටින් එකට ගියා. ඉතින් මමයි අම්මයි නංගි පොඩ්ඩක් වැඩිපුර අද නිදාගත්තා. ඉතින් හැමදාමත් වගේ උදේට මමයි අම්මයි නංගි තේ බොන ගමන් විනාඩි 30ක් වගේ අපේ අද දවසේ කරන්න තියෙන වැඩ ගැන, අපේ වීක්ලි ප්ලෑන්ස් ගැන, ෆැමිලි එකේ ගොසිප්ස් ගැන එහෙම කතා කරනවා. මං හිතනවා දුවලා ඉන්න හැම ගෙදරකම මේ වගේ ඇති කියලා. මං ඊට පස්සේ නංගි එක්ක එකතු වෙලා අපේ ෆ්‍රිජ් එක අස් කරා. එතකන් මගේ අම්මා මගේ බබාව අල්ලන් හිටියා. අපේ තාත්තත් එක්ක සාමාන්‍යයෙන් ගෙදර කිසි දෙයක් පිළිවෙලට තියාගන්න බෑ. කොච්චර කිව්වත් තාත්තට කිසි දෙයක් මතකත් නැහැ. ඉතින් ගෙදර තියෙන හැමදේම අඩුම තරමේ සතියකට පාරක්වත් ආයේ මොළේ ඉඳන් අස් කරන්න ඕන. දැන් ෆ්‍රිජ් එක මෙහෙම තිබ්බට ආයේ ඊළඟ සතිය වෙද්දි ඔක්කොම තැන් තැන්වල. අද දවල්ට කන්න අපි හැදුවේ කිරිමාලුයි, පරිප්පුයි, අඹ රැල්ල ව්‍යංජනයකුයි. අපි මෙහෙම සිම්පල් විදියට කන්න ගොඩාක් ආසයි. ඊළඟට ඉතින් හැමදාමත් වගේ අපේ ගෙදර බල්ලොන්ගේ, අපේ ලේන් එකේ ඉන්න බල්ලොන්ගේ කෑම එක අපේ නංගි ලෑස්ති කරා. අපිට අපේම කියලා බල්ලෝ 3 දෙනෙක් හිටියා. එක්කෙනෙක් ගිය මාසෙ ලෙඩ වෙලා නැති වුණා. දැන් ඉන්නේ දෙන්නයි. ඊට පස්සේ ලේන් එකට ගිහින් අනිත් බල්ලොන්ටත් පුළුවන් විදිහට කන්න දුන්නා. අද ඔක්කොම බල්ලෝ ටික හිටියේ නෑ. දෙන්නෙක් වගේ තමයි හිටියේ. ඒගොල්ලන්ට කන්න දීලා ඒගොල්ලෝ කාලා ඉවර වෙනකොනොත් අපිට බලන් ඉන්න සිද්ධ වෙනවා. මොකද නැත්තම් එක එක්කෙනා ඒගොල්ලන්ගේ කෑම වලට රණ්ඩු වෙනවා. ඒ වගේම අපේ බල්ලෝ දෙන්නත් එතනට ගිහිල්ලා ආයෙත් ඒගොල්ලන්ගේ කෑම උදුර ගන්න හදනවා. ඉතින් එතන ලොකු යුද්ධයක් තමයි තියෙන්නේ. ඒ යුද්ධෙත් ඉවර කරලා ඉවරලා ගේ පැත්තට එනකොට තව එක්කෙනෙක් හම්බුණා. එයාට දෙන්න බත් නැති හින්දා යෝගට් එකක් දුන්නා. වගේම අපි අනිවාර්යෙන්ම අපේ ගෙදරින් එළියේ මේ වගේ වතුර භාජනයක් තියනවා ලේන් එකේ ඉන්න බල්ලොන්ට බොන්න. මොකද මේ අවුව සරත් එක්ක ඒගොල්ලන්ට ගොඩාක් තිබා හැදෙනවානේ. ඉතින් ඊට පස්සේ මම අම්මත් එක්ක ගියා කීල්ස් එකට. අපේ ගෙදරට ඕන දේවල් ගන්න නිතරම අම්මත් එක්ක කඩේ යන්නේ මම. මේ ස්ට්‍රෝබෙරිස් නම් හරිම රසයි. අපේ තාත්තා ගෙදර ඉන්න දවසට යත් වෙනවා බඩු ගන්න යන්න. හැබැයි කිසිම උදව්වක් නම් තාත්තගෙන් මට ලැබෙන්නේ නැහැ. මොකද අපි කඩේ ඇතුළට ආපු ගමන්ම එයාට ආදරය කරන මිනිස්සු යාව වට කරගන්නවා. මං ඉතින් බඩු මුට්ටු ටික ඔක්කොම අරගෙන කාර් එකට ගෙනල්ලා දැම්මට පස්සේ තමයි තාත්තා මාව හොයාගෙන කාර් එක ගාවට එන්නේ. අන්න එහෙමයි අපේ තාත්තගේ උදව්. අපේ අම්මා වුණත් ජීවිතේ ගොඩාක් දේවල් කරගෙන තියෙන තනියම. අපේ තාත්තා නැතුව. මොකද අපේ තාත්තා හැම වෙලාවෙම බිසීනේ. ඉතින් අම්මා අපිට උගන්වලා තියෙන්නේ කවදාවත් කාගෙන්වත් උදව්වක් බලාපොරොත්තු නොවි තමාගේ වැඩ තමාම කරගන්න කියලා. එතකොට හැමදේම ලේසි. ඉතින් ඊට පස්සේ අපි ගියේ පොල් ටිකක් ගාව ගන්න. මෙන්න මේ ආන්ටිට කියලා පොල් ටිකක් ගාවගෙන ගෙදර ආපු ගමම්ම මං දවල්ට කෑවා. මං හරීම බඩගින්නේ හිටියේ. ඊට පස්සේ තමයි දවසේ අමාරුම වැඩේ. බබාව නාවන එක. බබාව නාවලා මං හැමදාම අම්මට හරි නංගිට හරි දෙනවා මම නාලා එනකන් බබාව අඳවන්න. ඇත්තටම මට ගෙදරින් ලැබෙන සපෝට් එක නම් වචනෙන් විස්තර කරන්න බෑ. මම හැමදාමත් දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා මට ආදරණීය සහෝදරියක් ලබා දුන්නාට. මගේ බබාව මටත් වඩා ආදරෙන් එයා බලා ගන්නවා කියලා මම හොඳාකාරවම දන්නවා. මමත් ඉතින් නාලා ඉවර වෙලා චූටි නැප් එකකුත් අරගෙන හවස 6ට විතර බුදු පහන තිබ්බා. අද නම් මගේ හිතට දැනුනේ පුදුම සැනසිලිදායක හැඟීමක්. ඔන්න ඊටත් පස්සේ මං රෑට කෑම හදන්න පටන් ගත්තා. අද හදන්නේ කුරක්කන් රොටි. අම්මගේ රෙසිපි එක පොඩ්ඩක් අහගෙන මම මගේ විදිහට හෙල්දි විදිහට කුරක්කන් රොටි හැදුවා. කුරක්කන් පිටිවලට පාන් පිටි, පොල්, ලුණු ටිකක් වගේම බිත්තර දෙකක් මම එකතු කරා. ඊට පස්සේ
පොඩියට කපාගත්ත බීලුණු ටිකකුයි අමු මිරිසුයි ටිකකුත් දාලා රොටි ටික හදාගත්තා. මේ විදිහට හදලා කාලා බලන්න. හරිම රසයි. මේ අවුරුද්ද පටන් ගන්නකොටම අපි හැමෝම ප්ලෑන් කළා අපි පුළුවන් තරමක් හෙල්දි කෑම ගන්නවා කියලා. ඒක අපේ සෞඛ්‍යයට ගොඩක් හොඳයි වගේම පහසුයි. අපේ තාත්තා හරිම ආසයි රොටි එක්ක සැමන් කරි එක හදලා කන්න. තාත්තාද ගොඩක් මහන්සි වෙලා ඉන්න නිසා එයාට උණුවෙන්ම කන්න දෙන්නයි මට ඕන උනේ. රොටි එක අනේ සම්මත. ඒක ගමන සැමන් හොඳට තියෙනවා. Very dispersonal individual kaya maganda kuulian sa mga tuloy protiyo kala pino hindi සුන්දර ඉතින් හරිම රහයි හදන කෑම නිමන්ද දැයන්තේ කොහොමද කියලා එයාගේ අම්මගේ කෑමත් රහයි අම්මගේ තමයි මම හිතා රෙසිපි එක ඔක්කොම මෙයා හොයාගෙන තියෙන්නේ මම දන්නේ විදියට ඉතින් මේ ආවිනවත් කන්න පුළුවන් හැබැයි අර අම්මගේ නතරම්ම නැහැ ඉතින් මේ සාමාන්‍යයෙන් ෂේප් එක දාගන්න පුළුවන් අනිත් කොච්චර එද කියලා තාම විනාඩි 5 ඉවරයි. ඔන්න තාත්තට කෑම එක බෙදුවා. එයා කොහොමත් ගොඩක් කන කෙනෙක් නෙමෙයි. කුරක්කන් රොටි හදලා දීලා තියෙනවා අපි දුවේ. එයා මම සෞඛ්‍ය ගැන හිතනවා අපිට පරීක්ෂණ එන්න යන වෙලාවම ඒගොල්ලෝ ඉතින් ධම්ම ආරක්ෂිත ආහාර තමයි මම ලබා දෙන්නේ. ඉතින් මම අනුබෝධන මගේ ලොකු ප්‍රශ්න මොකුත් මට නැහැ. මම දුවලා දෙන්න ඉන්නවා කියන්නේ මට ආයිකින් රුසියාවේ ඇමරිකාවේ ඉන්නවා කියනවා. ඒ තරම් බල සම්පන්න දෙන්නෙක් දෙන්න. මම මොනපුරක් ඉන්නවා. ඒ මොනපුරා ගාව තමයි මගේ නෝනාගේ ජීවිතේ මේ ආගලන. දැන් මගේ නෝනා මන් ළඟ නැහැ. කවුරුද මොනපුරාත් එක්කම කමුකුත් නෑ කියලා බලන් ඉන්නවා. එයා ඉතින් ලොකු වෙලා එනකන් ඉතින් බලන් ඉන්නවා. සෝකොල්ලා දේව් දිරිමාදුර අම්බල මියා මොනවද කරන්නේ කියලා අපි දන්නේ නැහැ. මොකද දැන් සින්දු නම් කියනවා පොඩි කාලේ අර සින්දු කියන පටන් ගන්න තියෙනවා. මම කාලා ඉතින් ෆිල්ම් එකක් තියෙනවා ඒකේ වැඩවලට යන්න ඕනේ. මගේ දරුවා හරිම රහට ගෑම කාලා ඉවරලා දිනවා. මේ කාලා ඉන්න සෙමනුයි roti ya yang kurangkan roti butter tiap tino dulu tiap tino ada mana saya awalin tiada kena kena මාත් ඉතින් රොටි කාලා ඔක්කොම අස් කරලා යෝගට් එකකට ස්ට්‍රෝබෙරි දාලා කෑවා. හරිම රසයි මේ කොම්බෝ එක. සෝයිටත් අපි කන හැමදේම අපි චුට්ට දෙනවා ඉතින්. නැත්තම් එයාට දුක හිතෙනවානේ. ඔක්කොම වැඩ ඉවර වෙලා ධනුෂ්ගේ ප්‍රීති සනන්ගේ අලුත්ම ෆිල්ම් එක බැලුවා මම නංගි එක්ක. මම නම් හරිම ඩිසපොයින්ට් වුණා ඒක බලලා. හිතුව තරම් ලව් ස්ටෝරි එකක් එතන තිබුණේ නැහැ. ඔයාලත් බැලුවද ඒ ෆිල්ම් එක? ඔයාලට මොකද හිතුනේ? ඔන්න ඉතින් අපේ චූටි බබාට හොඳටම නිින්ද ගිහින් ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.